ඉංග්‍රීසි භාෂාවේ is am was were will be පාවිච්චි වෙන තැන්. අපි බලමු. is am was were will be tenses එක පාවිච්චි වෙනවා active voice වල continuous tense එකත් එක්ක. කතරු ඉලලා is am was were will be එක ක්‍රියාවේ ing පාවිච්චි කළා. ඒ පළවෙනි අවස්ථාව. ඊට පස්සේ is am was were will be පාවිච්චි වෙනවා passive voice වල simple tense එකත් එක්ක පාවිච්චි වෙනවා. ඒ කියන්නේ කර්මයේ මුලින් අරන් ඊට පස්සේ is am was were will be එක past participle by කතරු අරගෙන අපි මේවා කළා සාකච්ඡා කළා. ඊට අමතරව passive voice වල simple tense එකත් එක්ක කර්මයේ ලියලා is am was were been එක past participle පාවිච්චි වෙනවා. මේකත් අපි සාකච්ඡා කළා. ඒ තමයි is am was were will be tenses එක පාවිච්චි වෙන අවස්ථාව. ඊට අමතරව කතරු ලියලා is am was were will be නාම පදත් එක්ක එනවනම් ඒකේ අර්ථය දැක්වෙන්නේ වර්තමාන කාලෙදී සිදුවන්නේ වෙමි කියන අර්ථය. අතීත කාලේ වුණා විය කියන අර්ථය. ඒ වගේම අනාගත කාලෙදී වේවි කියන අර්ථය. උදාහරණ විදියට ඔවුන් ගුරුවරු they are teachers. එතන ආගන්නේ ගුරුවරු වන්නේ කියන අදහසට. මම රියදුරෙක් වෙමි. එතකොට වෙමි කියන අදහස තමයි I am a driver. I am a driver කියන්නේ මම රියදුරෙක් වන්නේ කියන අදහස. ඒකම අතීතයට આવොත්. අතීතයට આવොත් ඔවුන් යහළුවන් වුණා. They were friends. එතකොට verb වලට පස්සේ නාම පදයක් එන්න ඕනේ. ඊට පස්සේ ඇය නිහතමානී වුණා. එතකොට she was humble. She was humble. ඒ වගේම අනාගත කාලේ නම ඔවුන් හතුරන් වේවි. එතකොට they will be enemies. They will be enemies. මේ ආකාරයෙන් කතරු ලියලා is am අර්ථේ නමනම් වන්නේය වෙමි කියන අදහස අතීත කාලේ වුණා විය කියන අදහස ඒ කියන්නේ was were එක අනාගත කාලෙදී වේවි කියන අදහස කතරු වලට පස්සේ will be එක එතෙන්දී will be වේවි කියන අදහස තමයි දැක්වෙන්නේ. ඉතින් මේකේ නැත යනාර්ථය ප්‍රශ්නාර්ථය නැත ප්‍රශ්නාර්ථය මේ සියල්ල අපි ඉංග්‍රීසි කතා කරන පන්තියත් එක්ක එකතු වෙලා හරියට හරි ආකාරයෙන් නිවැරදි ආකාරයට ඉගෙන ගමු.